බිව්වහම බඩ එනවා කියන කතාව අහලා තියෙනවද? ඇයි එහෙම බඩ එන්නේ කියලා හිතලා බැලුවේ නැද්ද? ඇත්තටම බඩ එන හේතුවක් තියෙනවා. ඔයා හાર્ඩ් ලිකර් ගත්තත්, සොෆ්ට් ලිකර් ගත්තත් ඒවා වල කැලරි තියෙනවා. උදාහරණයකට ගමුකෝ හાર્ඩ් ලිකර්. හાર્ඩ් ලිකර් ග්‍රෑම් එකකට කැලරි 7ක් තියෙනවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක ෂොට් එකක් දැම්මා කියමුකෝ. ග්‍රෑම් 50ක ෂොට් එකක කැලරි 350ක් තියෙනවා. ඔයා බියර් මිලිලීටර් 100ක් බිව්වා කියමුකෝ. බියර් මිලිලීටර් 100කත් කැලරි 350ක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාට හાર્ඩ් ලිකර් ගොඩක් බොන්න බෑනේ. වදිනවනේ. මේක හැමෝගෙනම නෙමෙයි. ඉතින් සමහරක් අයට හොඳට බොන්න පුළුවන් වුණාට ගොඩක් අයට ග්‍රෑම් 350ක් විතරනේ බොන්න පුළුවන්. හැබැයි බියර් එහෙම නෙමෙයිනේ. බියර් බෝතල් 2 3 බොන්න පුළුවන්. එතකොට බියර් වලින් ඇඟට කැලරි ගොඩක් යනවා. ඒ වගේම තමයි ඔයා ඔය ඇඟට දාගන්න ඇල්කොහොල් liver එකේදී detox කරන්න ඕනේ. detox කරනකොට තමයි වැඩේ අල වෙන්නේ. මොකද liver එකෙන් කරන අනික් වැඩ ඔක්කොම නවත්තලා ඒ ඇඟට දාගත්ත ඇල්කොහොල් ටික යා detox කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයා liver එකෙන් කරපු අනික් හැම වැඩක්ම මග නවතිනවා. සාමාන්‍යයෙන් දියවැඩියාව වගේ රෝගවලටත් එක හේතුවක් තමයි ඔය ඇල්කොහොල්. දැන් ඉතින් පාටි බහින කාලේ නිසා ඔයා ඇඟට දාගන්න ඇල්කොහොල් ටික ගැන ඔයිට වැඩිය හිතන්න. මොකද පරක් වුණාට පස්සේ ආයි හරවන්න බෑ.